ආයිබෝවන් ළමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ accounting paper එකේ විවිධ අවස්ථාවල එනවා යම් නිශ්චිත වටිනාකමකුයි ප්‍රතිශතයකුයි ඔයාට දීලා තවත් වටිනාකමක් හොයාගන්න වෙන අවස්ථා. අන්නේ අවස්ථාවකදී අර ලේසි ටෙක්නික් එකක් පාවිච්චි කරලා ඔයාට අවශ්‍ය වෙන අගය හොයාගන්න විදිහ මම මේ වීඩියෝ එකේ කියලා දෙනවා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. මම මෙතන පුංචි උදාහරණයක් ගත්තා මේ ඒ වගේ අවස්ථාවක් යෙදිලා තියෙන හැටි ඕගොල්ලන්ට පෙන්නන්න. මෙතන තියෙනවා සමන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාරයේ පහත තොරතුරු ඔබට සපයයි. 2019 10/10 දින ඇති වූ ගින්නකින් විකුණුම් මිල රුපියල් 25000ක තොගයක් හානි විය. මේ සඳහා රක්ෂණ සමාගම විසින් තොග හානිය සඳහා 180ක රක්ෂණ වන්දි ලබා දීමට එකඟ විය. දලලාභ අනුපාතය 120කි. මෙම සිදුවීම නිසා පහත ගිණුම් කරන සමීකරණයට වන ශුද්ධ බලපෑම නිවැරදිව දැක්වෙන්නේ කුමන පිළිතුරින්ද කියලා තමයි අහන්නේ. එතකොට MCQ question එකක්. එතකොට අපිට මෙතන තොග හානියක් තමයි ගිණුම් කරන සමීකරණයට වාර්තා කරන්න තියෙන්නේ. එතකොට තොග හානිය ගිණුම් කරන මේ සමීකරණයට වාර්තා කරනකොට අපි දන්නවා තොගයක් අපේ විනාශ වුණොත් තොගය මොනවා වෙනවද අපේ අඩු වෙනවා. එතකොට තොග අඩුවීම අපි මුලින්ම කරන්න ඕනේ වාර්තා කරන එක. එතකොට තොගේ අඩුවීම වාර්තා කරන්නේ අපි ඇවිල්ලා තොගේ විකුණුම් මිලටද නැහැ නේද? අපි තොගේ අඩුවීම වාර්තා කරන්න ඕනේ මොනාගේටද? තොගේ පිරිවැයට. හරිද? එතකොට එක්සැමින මෙතන දීලා තියෙන්නේ තොගේ විකුණුම් මිල. හරිද? රුපියල් 25000යි කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන යා අපිට ප්‍රතිශතයකුත් දීලා තියෙනවා. දලලාභ අනුපාතය කියලා 120ක ප්‍රතිශතයකුත් දීලා තියෙනවා. අන්න දැක්කද ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එකෙන් මේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන අවස්ථාව යෙදෙන තැන. යම් නිශ්චිත වටිනාකමක් දීලා තියෙනවා ප්‍රතිශතයක් දීලා තියෙනවා. එතකොට ඔයාලට තවත් අගයක් මොනවා කරන්න වෙනවද? හොයාගන්න සිද්ධ වෙනවා. හරි. දැන් මෙතන නම් විකුණුම් මිල දීලා තියෙනවා දලලාභ අනුපාතය දීලා තියෙනවා. ඔයාට හොයාගන්න ඕනේ මොකද්ද? තිරිවැය සයිට්. අපි බලමු කොහොමද මේක හොයාගන්නේ කියලා. මම මෙතන ගත්තා විකුණුම් මිල රුපියල් 25000යි දලලාභ අනුපාතය 120යි පිරිවැය තමයි අපිට හොයන්න තිබ්බේ. හරි ළමයි. මුලින්ම බලන්න මේ දීලා තියෙන data මොනවද කියලා. විකුණුම් මිල දීලා තියෙනවා. මේ දල කියන කෑල්ල පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත් ලාභ අනුපාතයක් දීලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරය භාණ්ඩ විකුණන්නේ කොච්චර ලාභයක් තියාගෙනද කියන එක තමයි එකෙන් කියවෙන්නේ. ඊට පස්සේ පිරිවැය දීලා තියෙනවා. පිරිවැය කියලා කියන්නේ භාණ්ඩය ගත්ත ගාන. පැහැදිලිද? ඒතර අපි දන්නවා මේ data ටික කියුවාට පස්සේ මේ data සම්බන්ධ කරලා අපිට සරල සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. ඔන්න ඔය වැඩේ තමයි මුලින්ම කරන්න ඕනේ. මොකද්ද? සමීකරණයක් ගොඩනගා ගැනීම. සමීකරණය ගොඩනගා ගන්න දුවේ පුතේ ඔයා අමුතුවෙන් හිතන්න යන්න එපා. ඔයාගේ සරල දැනීමෙන් නැත්තම් සාමාන්‍ය දැනීමෙන් ඔයා මේ data ටික සම්බන්ධ කරලා සරල සමීකරණයක් හදාගන්න. ඒක අමුතුවෙන් මේ තියරි ඇප්ලයි කරලා කරගන්න යන්න එපා. එතකොට මෙතන තියෙන්නේ ඇවිල්ලා භාණ්ඩයක විකුණුම් මිල පනවන සිනාරියෝ එක. එතකොට අපි දන්නවා භාණ්ඩයක විකුණුම් මිල පනවන්නේ කොහොමද සාමාන්‍යයෙන්? ගත්ත ගානට ලාභයක් එකතු කරලා. ඒ අනුව අපිට ඇවිල්ලා සරල සමීකරණයක් හදාගත්ත හැකි පිරිවැයට ලාභයක් එකතු කරලා විකුණුම් මිල පනවනවා කියලා. පිරිවැය දන ලාභයේ සමානයි විකුණුම් මිල. පැහැදිලිද? එතකොට සමීකරණය ගොඩනගා ගන්න විදිය ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. දෙවනුවා කරන්න ඕනේ මේ ප්‍රතිශතය මේ එක්සැමිනර් දෙන ප්‍රතිශතය ඔයා ගෙනල්ලා මෙන්න මේ සමීකරණයට ඇප්ලයි කරගන්න ඕනේ. ප්‍රතිශතය ඇප්ලයි කරගන්න ඕනේ. ප්‍රතිශතය ඇප්ලයි කරගනිද්දි දුවේ පුතේ වැදගත්ම කාරණාව තමයි ප්‍රතිශතය පදනම් වෙන්නේ මේ අගයන් තුනෙන් කුමන අගය මතද කියලා ඔයා බලන්න ඕනේ. මේ සමීකරණේ මේ අගයන් තුනෙන් කුමන අගය මතද මේ ප්‍රතිශතයේ තීරණය වෙලා තියෙන්නේ කියන එක ඔයා බලන්න. දැන් මෙතන තියෙන්නේ දලලාභ අනුපාතයනේ. ඔගොල්ලෝ ගිණුම් කර අනුපාත පාඩමේ ඉගෙන ගන්නවා දලලාභ අනුපාතය හොයන සූත්‍රය. කොහොමද? දලලාභය බෙදීම විකුණුම් වැඩි කිරීම 100. ඔන්න ඔය සූත්‍රෙන් තමයි ඔයා දලලාභ අනුපාතය හොයන්නේ. ඒතරාට හොඳට පේනවද මෙතන මේ ලාභය කියන එක පදනම් වෙලා තියෙන්නේ නැත්නම් මේ ප්‍රතිශතය කියන එක පදනම් වෙලා තියෙන්නේ මොකක් මතද? විකුණුම් මත. ඒ කියන්නේ මෙන්න මේ විකුණුම් මිල මත තමයි මේ ප්‍රතිශතය පදනම් වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ ප්‍රතිශතයේ පදනම් වනාගේ අපි ගන්නවා 100යි කියලා. පැහැදිලිද? ප්‍රතිශතයේ පදනම් වනාගේ හැමතිස්සෙම 100 කියලා දාගන්න. ඒක නියතයක්. හොඳේ. ප්‍රතිශතයේ පදනම් වනාගේ 100 කියලා ගන්න.
ඒ අනුව මේ සමීකරණේ ඉතුරු වගයන් ටික ෆිල් කරගන්න. දැන් ඔයා දන්නවා මෙතන විකුණුම් මිල 100 නයි එහෙනම් ලාභය වෙන්න ඕනේ කොච්චරද මේ? ලාභය වලට දීලා තියෙනවා නේ. ලාභය කොච්චරක් තියා ගන්නවා කියලා කියනවාද? 20යි. එහෙනම් ලාභය වෙන්න ඕනේ කීයද? 20යි. ඒ අනුව මෙතන සමීකරණය කම්ප්ලීට් වෙන්න ඔයා දන්නවා පිරිවැය එහෙනම් කීයක්ද වෙන්න ඕනේ? 80යි. 80යි 20යි එකතු වුනහම 100 හැදෙනවා. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ සරල සමීකරණයට මේ අර ප්‍රතිශතය ඇප්ලයි කරගන්න ඕනේ මේ විදිහට. ඒතර ඒකත් තේරුම් ගන්න ඇති කියලා මං හිතනවා. ඊළඟට ඔයා කරන්න ඕනේ මොකද්ද? එයා දීලා තියෙන වටිනාකම දැන් ගන්න. එයා දීලා තියෙන්නේ මොකද්ද? විකුණුම් මිලනේ. ඒක දැන් දාගන්න. ඒතර විකුණුම් මිල කියන්නේ මෙන්න මේක තමයි දීලා තින්නේ. සමීකරණය මෙන්න මේක. මම ඒක නිසා විකුණුම් මිල යටින් එයා දෙනාගේ දාගන්න. ඒ කියන්නේ විකුණුම් මිල දීලා තියෙනවා නම් විකුණුම් මිල යටින් දාගන්න. මෙතන බැරිලා පිරිවැය දීලා තිබ්බනම් වා මෙන්න මෙතන දාගන්න පිරිවැය යටින්. පැහැදිලිද? රයිට්. ඊළඟට ඔයා කරන්න ඕනේ මෙන්න මෙයා දීලා තියෙන වටිනාකම බෙදන්න ඕනේ ඒ වටිනාකමට සමීකරණය සමාන වන අගේ. දැන් මේ විකුණුම් මිල සමාන වෙන්නේ කීයටද? සමීකරණේ 100ට. එහෙනම් ඔයා 25000 බෙදන්න ඕනේ කීයෙන්ද? 100. ඊට පස්සේ ඔයාට හොයාගන්න ඕනේ මොකද්ද? ඒ ගන්න පිරිවැයනේ හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේක හොයාගන්න ඕනේ. උත්තර බලන්න පිරිවැය සමාන වෙන්නේ කීයටද කියලා. 80ටනේ සමාන වෙන්නේ. එනවා ඒක වැඩි කරන්න ඕනේ 80. එතකොට ඔයාට එනවා පිරිවැය රුපියල් 20000යි කියලා. හරිම සිම්පල්. මම මේක අවඩක් ආපහු කියන්නම්. මෙතන ඔයා එක්සැමින දුන්න ගාන අරගත්තා මෙතනට. විකුණුම් මිල දීලා තිබ්බේතර මම විකුණුම් මිලට යටින් ඒක දාගත්තා. ඊට පස්සේ ඒ දීලා තියෙන වටිනාකමට බලන්න සමීකරණයේ කුමනාගේද සමාන වෙන්නේ කියලා. දැන් විකුණුම් මිල නම් අපිට දෙලා තියෙන්නේ බලනවා විකුණුම් මිල සමාන වෙන්නේ කීයට සමීකරණ 100ට සමාන වෙන්නේ. එහෙනම් ඒ දන්න වටිනාකමට සමාන වෙන අගේ බෙදන්න. 100ෙන් බෙදුවා. ඊට පස්සේ ඔයාලට හොයාගන්න ඕන අගේ බලලා හොයාගන්න ඕන අගේට සමාන වන අගෙන් වැඩි කරන්න. හොයාගන්න ඕනේ පිරිවැය නම් පිරිවැය සමාන වෙන්නේ කීයටද? සමීකරණය 80ට. එහෙනම් 80ෙන් වැඩි කරලා. මේක මම කෙටියෙන් කියනවා මේ දන්නාගෙන් බෙදන්න ඕනාගෙන් වැඩි කරන්න කියලා. මේ දන්නාගෙන් බෙදුවා, ඒ දන්නාගේ සමාන වන අගෙන් බෙදුවා, ඕනාගේට සමාන වන අගෙන් වැඩි කළා. හරිද? අපි තවත් උදාහරණයක් බලමු. මෙතන මම ගන්නවා පිරිවැය රුපියල් 6,30,000යි. ලාභානුපාතයේ විකුණුම් මිල මත 100ට 10යි. විකුණුම් මිල තමයි හොයන්න ඕනේ. ඒතර මුලින්ම කරන්න ඕනේ දුවේ පුතේ මොකද්ද? සමීකරණයක් ගොඩනගා ගැනීම. මෙතනත් ඇවිල්ලා මේ ගානේ සිනාරියෝ එකේ හැටියට බලන්න දීලා තියෙන data මොනවද කියලා. පිරිවැය දීලා තියෙනවා, ලාභයක් දීලා තියෙනවා, විකුණුම් මිලක් දීලා තියෙනවා. ඒතර මේ සිනාරියෝ එකේ තියෙන්නේ භාණ්ඩයක විකුණුම් මිල පනවන කතන්දරයක්. එහෙමනම් අපේ සමීකරණය වෙන්නේ අර පරණ සමීකරණයම තමයි. මොකද්ද? පිරිවැය ධන ලාභයේ සමානයි විකුණුම් මිල. ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. ඊළඟට මොකද්ද කරන්න ඕනේ? එයා දෙන ප්‍රතිශතය ගෙනල්ලා මේ සමීකරණයට ඇප්ලයි කරගන්න ඕනේ. ඕක තමයි මුලින්ම කරන්න තියෙන්නේ. එයා දෙන ප්‍රතිශතය සමීකරණයට ඇප්ලයි කරගන්න. සමීකරණයට ඇප්ලයි කරගනිද්දී හොඳට බලන්න ඒ ප්‍රතිශතයේ පදනම් වෙන්නේ කුමනාගියන් මතද කියලා. දැන් මෙතන පැහැදිලිව එක්සැමින දීලා තියෙනවා විකුණුම් මිල මත තමයි මේ ප්‍රතිශතයේ පදනම් වෙන්නේ කියලා. එහෙනම් ප්‍රතිශතයේ පදනම් වනාගේ. ඒ කියන්නේ මේ ගානේ නැත්නම් විකුණුම් මිල. ඒ ප්‍රතිශතයේ පදනම් වනාගේ වා ගන්න ඕනේ හැමතිස්සෙම 100 කියලා. ඒක නියතයක් නේ. ප්‍රතිශතයේ පදනම් වනාගේ 100 කියලා ගන්න. ඒ අනුව ඉතිරියාගයන් ටික ෆිල් කරගන්න. එතකොට ලාභය වෙන්න ඕනේ කොච්චරද මේ? ලාභය වෙන්නේ 10යි. ඒ අනුව සමීකරණය කම්ප්ලීට් වෙන්න නම් එහෙනම් පිරිවැය වෙන්න ඕනේ කීයද? 90යි. 90ට 10ට එකතු වුණාම 100 හැදෙනවා. පැහැදිලිනේ? ඔන්න ඔය සරල වැඩේ කරගන්න ඕනේ. ඊට පස්සේ වා කරන්න ඕනේ මොකද්ද? එක්සැමින දෙන වටිනාකම ඊගාවට ගන්න. මොකක්ද දෙන්නේ? පිරිවැය තමයි දෙන්නේ. මෙතන මේ ගන්න. එහෙනම් ඔයා මෙන්න මේ පිරිවැයට යටින් එක දාගන්න. දැන් ඉස්සෙල්ලා ගන්න විකුණුම් මිලන දුන්නේ. ඒතර මම විකුණුම් මිල දුන්නේ හින්දා මෙතන දාගත්තේ. දැන් එක්සැමින පිරිවැය දෙන හින්දා මම මේක පිරිවැයට යටින් තමයි දාගන්නේ. 6,30,000. ඊළඟට අන්තිම ස්ටෙප් එක. අන්තිම ස්ටෙප් එක කරන්න ඕනේ මොකද්ද? දන්නාගේට සමාන වනාගෙන් බෙදන්න, ඕනාගේට සමාන වනාගෙන් වැඩි කරන්න. right. දන්නාගේට සමාන වනාගේ. දැන් දන්නාගේ වෙන්නේ පිරිවැයනේ. ඒකට සමාන වනාගේ කීයද? 90යි. එහෙනම් 90ෙන් බෙදුවා. ඕනාගේ වෙන්නේ මොකද්ද? විකුණුම් මිල. එහෙනම් විකුණුම් මිල සමාන වෙන්නේ කීයටද? 100ට. නම් ඕනාගෙන් වැඩි කරද්දි 100ෙන් වැඩි කළා. ඒතර වඩනවා විකුණුම් මිල රුපියල් 7යි කියලා. ඒතර ඒ උදාහරණයත් තේරුම් යන්නේ නැති කියලා හිතනවා. අපි යමු තවත් උදාහරණයකට.
මෙතන මම ගන්නවා වෙනම සිනාරියෝ එකක්. ඒකේ තියෙන්නේ අමිලකින් ලද මුදල රුපියල් 9000කි. ඒදී දුන් වට්ටම 110කි. දුන් වට්ටමෙහි අගය සොයන්න කියලා තියෙනවා. රයිට්. මුලින්ම කරන්න ඕනේ මොකද්ද? සමීකරණයක් හදාගන්න. දැන් සමීකරණය හදාගන්නේ දැන් අර ඉස්සල්ලා සිනාරියෝස් දෙකේදී ඇප්ලයි කරගත්ත සමීකරණෙ මෙතනට හරියන්නේ නැහැ. මොකද මෙතන තියෙන්නේ වෙනස්ම කතන්දරයක්. මෙතන තියෙන්නේ කස්ටමර් කෙනෙක්ගෙන් සල්ලි හම්බ වෙන සිනාරියෝ එකක්. කස්ටමර් කියලා කියන්නේ කවුද? අපිට ණය ගැතියෙක්. ඒතර ණය ගැතියෙක්ගෙන් මුදල් ලැබෙන කතන්දරයක් තමයි මෙතන තියෙන්නේ. ඒතර ඒ අනුව තමයි ඔයා සමීකරණය හදාගන්න ඕනේ. පැහැදිලිද? එතකොට මෙතන අමිල කියන කස්ටමර්ගෙන් අපිට සල්ලි හම්බෙලා තියෙනවා රුපියල් 9000. අපි එතෙන්දී එයාට 110ක වට්ටමක් දීලා තියෙනවා. පැහැදිලිද? ඒතර මේ අගයන් සම්බන්ධ කරලා ඔයාට පුළුවන් සමීකරණයක් හදාගන්න. ඔයා දන්නවා නිකන් කඩේකින් බඩුවක් ගන්න ගියත් අපි හිතමු ඇවිල්ලා ඇඳුමක් ගන්න ගියා කියලා. ඒතර අපි හිතමු මේ ඇඳුමට ඩිස්කවුන්ට් එකක් තියෙනවා. එතකොට ඒ ඇඳුම වටිනාකම ඒ කියන්නේ මේ දාලා තිබ්බේ රුපියල් 2000යි කියලා. ඒකට 110ක ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් ඒ කියන්නේ රුපියල් 200ක ඩිස්කවුන්ට් එකක් තමයි ඔයාට හම්බ වෙන්නේ. ඒතර ආයේ ඇඳුම මිලට ගන්න කීයක්ද ගෙවන්න ඕනේ? 2000න් 200 අඩු වෙලා එන වටිනාකමයි කියන්නේ 1800ක් තමයි ඔයා සල්ලි ගෙවන්නේ. පැහැදිලිද? ඒක ඩිස්කවුන්ට් එක අඩු වෙලා එනාගේ තමයි හැමතිස්සෙම මුදලින් ගෙවන්නේ. පැහැදිලිද? ඒතර අමිලත් ඇවිල්ලා අපිට සල්ලි වලින් ගෙවලා තියෙන්නේ කොච්චරද මේ? ලද මුදල කියලා නේ තියෙන්නේ. ඒතර අමිලගෙන් සපේත සල්ලි හම්බෙලා තියෙනවා 9000. ඒ කියන්නේ අපිට අමිලගෙන් ඔයිට වඩා වැඩි ගාණක් ලැබෙන්න තියෙන්න ඇති. නේද? එතකොට අපිට ඔන්නෝක සම්බන්ධ කරලා ඔන්න සරල දැනීම සම්බන්ධ කරලා සමීකරණය හදාගත්ත හැකි මෙන්න මේ විදිහට. අමිලගෙන් ලැබීමට තිබූ මුදලෙන් වට්ටම අඩු කළාට පස්සේ අමිලගෙන් ලැබූ මුදල හම්බ වෙනවා. අමිලගෙන් ලැබීමට තිබූ මුදලට වට්ටම අඩු කළාට පස්සේ එයාගෙන් ඇත්තටම අපිට සල්ලි වලින් ලැබෙන මුදල හම්බ වෙනවා. ඒතර මේක ඔයාලට පැහැදිලි වෙන්න තියලා ඉතින් අතර මේක ඔයා ඇවිල්ලා කැමති විදිහට ලියා ගන්න. මොකද මේක නියතයක් නෑ කිසිම. ඔයාලට කැමති විදිහට මේ අදහස අරගෙන සමීකරණය හදාගන්න. ඒක කිසිම අවුලක් නෑ. පැහැදිලිද? ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මොකද්ද? එක්සැමින දෙන මේ ප්‍රතිශතය ගෙනල්ලා සමීකරණයට ඇප්ලයි කරගන්න ඕනේ. සමීකරණයට ඇප්ලයි කරගන්නදී වැදගත්ම දේ තමයි මොකද්ද? ප්‍රතිශතය පදනම් වෙන්නේ කුමන අගයක් මතද කියලා බලන්න ඕනේ. පැහැදිලිද? එතකොට ඔයා ඇවිල්ලා ඩිස්කවුන්ට් එකක් දෙද්දී ඩිස්කවුන්ට් එක දෙන්නේ මේ අගයන් තුනේ මොන අගයකටද? කස්ටමර්ගෙන් ලැබෙන්න තිබ්බ ගානටද නැත්නම් ලැබුණු ගානටද? කස්ටමර්ගෙන් ලැබෙන්න තිබ්බ ගානටනේ. මෙන්න මේ ගානටනේ ඔයා ඩිස්කවුන්ට් එක දෙන්නේ. ඒක ඩිස්කවුන්ට් එක දුන්නාට පස්සේ තමයි ඒ ඩිස්කවුන්ට් එක අඩු වෙලා එන ගාන අපිට එයා සල්ලි වලින් ගෙවන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ එයාගෙන් ලැබීමට තිබූ මුදලට තමයි අපි මේ ඩිස්කවුන්ට් එක කැල්කියුලේට් කරන්නේ. එහෙනම් මේ ප්‍රතිශතයේ පදනම් වෙන්නේ මෙන්න මේ ලැබීමට තිබූ මුදල මත. එහෙනම් අපි ඒක ගන්නවා 100යි කියලා. ඒ අනුව ඉතුරු වගයන් ටික ෆිල් කරගන්න. එතකොට එහෙනම් වට්ටම් වෙන්න ඕනේ කීයද මේ? වට්ටම් වෙන්නේ 10යි. එතකොට සමීකරණය කම්ප්ලීට් වෙනවා නම් ලැබුව මුදල වෙන්න ඕනේ 90යි. 100ෙන් 10ක් අඩු වුණාම 90 තේරුණාද? ඊළඟට ඔයා කරන්න ඕනේ මොකක්ද? එක්සැමින දෙන වටිනාකම දාගන්න. දැන් මෙතන එක්සැමින දෙන්නේ ලද මුදල දෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක තමයි දෙන්නේ. එහෙනම් මම ඒක යටින් දාගන්නවා එයා දෙන වටිනාකම. රයිට් 9000යි කියලා. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඔයා දන්න අගයට සමානව නගේ බෙදන්න ඕන අගයට සමානව නගේ වැඩි කරන්න. දැන් දන්න අගයට සමානව නගේ බෙදන්න කියලා කියන්නේ දැන් දන්න අගේ වෙන්නේ මේකට. එහෙනම් බෙදන්න ඕනේ කීයද? දන්න අගේ සමාන වෙන්නේ 90ට. එහෙනම් බෙදනවා අපි 90ෙන්. ඔයාට හොයාගන්න ඕන අගෙන් සමානව නගේ වැඩි කරන්න. දැන් ඔයාට හොයාගන්න ඕනේ මේ ගානේ දුන් වට්ටම. ඒතර දුන් වට්ටම සමාන වෙන්නේ කීයටද? 10ට. එහෙනම් ඔයාට හොයාගන්න ඕන අගයට සමානව නගේ වෙන්නේ 10. ඒතර 10ෙන් මොනවා කරන්නේ? වැඩි කරනවා. එතකොට ඔයාට එනවා දුන් වට්ටම රුපියල් 1000යි කියලා. දැන් මෙතන පුතේ ඔයගොල්ලන්ට බැරි වෙලාවක්වත් මේ අගේ හොයාගන්න ඕන නම් ඒ කියන්නේ අමිලකින් කීයක් අපිට ලැබෙන්න තිප්පද කියලා හොයාගන්න ඕන නම් එහෙනම් ඔයා මෙතන වැඩි කරන්න ඕනේ කීයද? එනවා වැඩි කරන්න ඕනේ 100. මොකද හොයාගන්න ඕන අගයට සමානව නගින් තමයි වැඩි කරන්න ඕනේ. එතකොට මේ අගේ නම් ඔයාලා හොයාගන්න ඕනේ. එහෙනම් ඔයා වැඩි කරන්න ඕනේ කීයෙන්ද මෙතන? 100. well එතකොට ඒ උදාහරණයක් තේරුම් ගන්න නැති කියලා හිතනවා. අපි යමු තවත් මේ අවස්ථාවේ යෙදෙන තැනකට. මෙතන තියෙනවා සරත්ගෙන් අත්විඳ ගැනීම රුපියල් 3,45,000කි. ඒ තුල 115ක වැඩිබද්දක් අන්තර්ගත වේ. වැඩිබදු වටිනාකම සොයන්න කියලා තමයි කියන්නේ.
තර මෙතන තියෙන්නේ වැට් සිනාරියෝ එකක්. ඒතර ඒ අනුව අපි මොකද්ද මුලින්ම කරන්න ඕනේ ඇවිල්ලා සමීකරණයක් හදාගන්න ඕනේ. ඒතර වැට් සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දැන්ටමත් අධ්‍යයනය කරලා ඇති. ඒතර අපි දන්නවා රජය ඇවිල්ලා වැට් බද්ද අය කරන්නේ මොනාගේ මතද? වැට් රහිතාගේ මත. ඒතර වැට් රහිතාගේට වැට් බද්ද අය කරනවා. වැට් බද්ද අය කරපු ගමන් මොකද වෙන්නේ? වැට් රහිතාගේට වැට් බද්ද එකතු වෙනවා. එකතු කරලා ඉවරලා මොනවද වෙන්නේ? වැට් සහිතාගේට තමයි භාණ්ඩය ගනුදෙනු වෙන්නේ. මොකද අපි දන්නවා වැට් බද්ද කියලා කියන්නේ වක්‍ර බද්දක්. එතකොට වැට් බද්ද ඇත්තටම ගෙවන පුද්ගලයා නෙමෙයි. ඒ වැට් බද්දේ බදු බර දරා ගන්න. එයා ඒක මොනවා කරනවද? භාණ්ඩේ මිලට එකතු කරලා ඒක කස්ටමර්ට විතැන් කරනවා. පැහැදිලිද? ඒතර ඔන්න ඔය සිනාරියෝ එක සම්බන්ධ කරලා තමයි අපිට සමීකරණය හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට සමීකරණය නම් මෙන්න මේ විදිහට. වැට් රහිතාගේට වැට්ටගේ එකතු වෙලා වැට් සහිතාගේ ලැබෙනවා. ඒතර මේ වැට් සහිතාගේට තමයි ඔයගේ ට්‍රාන්සැක්ෂන් එක නැත්තම් ගනුදෙනුව සිද්ධ වෙන්නේ. පැහැදිලිද? ඊළඟට කොහා කරන්න ඕනේ මොකද්ද? එයා දෙන මේ වැට් ප්‍රතිශතය ගෙනල්ලා මේ සමීකරණයට ඇප්ලයි කරගන්න ඕනේ. ප්‍රතිශතය ඇප්ලයි කරගනිද්දි මොකද්ද මුලින්ම බලන්නේ? ප්‍රතිශතයේ පදනම් වන්නේ කුමන අගයන් මතද කියලා බලන්න. දැන් රජයේ වැට් බද්ද අය කරන්නේ මේ අගයන් තුنين මොන අගය මතද? මේක මතද? මේක මතද? මේ වැට් අගේ පනවන්නේ මොන අගේ මතද? වැට් රහිතාගේ මත. මොකද වැට් රහිතාගේට තමයි වා මොනා කරන්නේ 100ට 15 බලලා වැට් අගේ තීරණය කරගන්නේ. ඊට පස්සේ මොනා කරන්නේ? මේ වැට් රහිතාගේට ඒ 100ට 15 එකතු කරලා වැට් සහිතාගේට අපි භාණ්ඩය ගනුදෙනු කරනවා. එතකොට වැට් ප්‍රතිශතයේ සෑම විටම පදනම් වෙන්නේ නැත්නම් මේ 100ට 15 වැට් එක වා හැමතිස්සෙම බලන්නේ මොනාගේටද? වැට් රහිතාගේට. පැහැදිලිද? එහෙනම් ඔයා මෙතන වැට් රහිතාගේ තමයි 100 කියලා ගන්න ඕනේ. ඒ අනුව ඉතුරු අගයන් ටික ෆිල් කරගන්න. එතකොට වැට් අගේ වෙන්නේ 15යි. එහෙනම් වැට් සහිතාගේ වෙනවා 115ක්. සමීකරණේ කම්ප්ලීට් නේද? 100ට 15ක් එකතු වුණාම 115 හැදෙනවා. ඊළඟට ආ කරන්න ඕනේ මොකද්ද? එක්සැමින දීලා තියෙන වටිනාකම ඊට පස්සේ ගන්න. කීයද? 3,45,000. ඒ දීලා තියෙන්නේ මොකද්ද? සරත්ගෙන් අත්පිට ගැනුම් 3,45,000යි. ඒ තුල 100ට 15ක වැට් බද්දක් අන්තර්ගත වේ. ඒ කියන්නේ මේ 3,45,000 ඇතුලේ වැට් බද්ද අන්තර්ගත වෙනවාලු. එහෙනම් මේ දීලා තියෙන්නේ වැට් රහිතාගේද වැට් සහිතාගේද? වැට් සහිතාගේ. එහෙනම් වා දැන් එක්සැමින දීලා තින්නේ මෙන්න මේ වැට් සහිතාගේ. එහෙනම් මම වැට් සහිතාගේ පල්ලෙයන් 3,45,000 සටහන් කරගන්නවා. වෙරේලාකත් එක්සැමින මෙතන වැට් රහිතාගේ දුන්නා නම් ඔයා එහෙනම් ඒක වාර්තා කරගන්න ඕනේ මෙන්න මෙතන. වැට් රහිතාගේ පල්ලෙයන් තා වාර්තා කරගන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? අන්තිම ස්ටෙප් එක. දන්නාගේට සමාන වනාගේ බෙදන්න ඕනාගේට සමාන වනාගෙන් වැඩි කරන්න. දැන් දන්නාගේ වෙන්නේ මේක. ඒතර දන්නාගේට සමාන වනාගෙන් බෙදන්න කියලා කියන්නේ. ඒ කියන්නේ නම් කීයෙන්ද බෙදෙන්න ඕන? 115න් බෙදනවා. ඕනාගේ වෙන්නේ මොකක්ද? දැන් මෙතන එක්සැමින අහන්නේ වැට් බදු වටිනාකම කියන්නේ කියලා තමයි කියන්නේ. ඒතර වැට් බදු වටිනා කියන්නේ මෙන්න මේක. ඕනාගේට සමාන වනාගෙන් එනම් වැඩි කරනවා. එහෙනම් වැඩි කරන්න ඕනේ මොකෙද්ද? 15න්. වැඩි කරනවා 15න්. ඒතර වඩනවා වැට් බද්ද 45000යි කියලා. මෙතන පොතේ ඔයගලන්ට බැරි වෙලාවක්වත් වැට් රහිතගේ හොයාගන්න ඕන නාන. වැට් රහිතගේ හොයාගන්න ඕන නාන. එහෙනම් ඔයා මෙතන වැඩි කරන්න ඕනේ කීයෙන්ද? නෑ වැඩි කරන්න ඕනේ 100. පැහැදිලිද? හොයාගන්න ඕනගේට සමාන වනකින් තමයි වැඩි කරන්නේ. එතකොට 100න් තමයි එහෙමුණොත් වැඩි වෙන්නේ. වැට් රහිතගේ හොයාගන්න ඕන. ඒ විදිහට ගානේ හැටියට ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව මේක කැමති විදිහට ඇප්ලයි කරගන්න. අපි තවත් උදාහරණයකට යමු. මෙතන තියෙනවා වැටුප් සිනාරියෝ එකක්. ඒතර සුද්ධ වැටුපම දීලා තිනවා රුපියල් 4,60,000යි කියලා. සේවකයාගේ EPF දායකත්වය 108යි දල වැටුප මත. ඊට පස්සේ දල වැටුප තමයි වාගෙන් ඉල්ලන්නේ. එතකොට දුවේ පුතේ ඔයගොල්ලෝ වැටුප් ලේඛනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ ඇති ශ්‍රම පරිවැයකරණය යටතේ. එතකොට අපි දන්නවා ශුද්ධ වැටුප කියලා කියන්නේ අපි සේවකයාට ඇත්තටම මුදලින් ගෙවන වැටුප. හරිද? සේවකයාට ඇත්තටම මුදලින් ගෙවන වැටුප තමයි ශුද්ධ වැටුප කියන්නේ. එතකොට සේවකයාගේ EPF දායකත්වයේ 108යි කියලා තියෙනවා. ඒතර ඔයාලා දන්නවා සේවකයා මොනවා කරන්න ඕනද? EPF අරමුදලට එයාගේ දල වැටුප මත 100ක දායකත්වය සපයන්න ඕනේ. එතකොට ඒක මොනවා වෙනවද? එයාගේ පඩියෙන් කැපෙනවනේ. එයාගේ පඩියෙන් කැපෙනවා.
දල වැටුප කියලා කියන්නේ සේවකයාට ඇත්තටම ගෙවන්න තිබ්බ මුළු වැටුප. පැහැදිලිද? එතකොට සේවකයාට ගෙවන්න තිබ්බ මුළු වැටුප තමයි දල වැටුප කියලා කියන්නේ. එතකොට අපි මේකද මුදලින් ගෙවන්නේ? මේක නෙමෙයි මුදලින් ගෙවන්නේ. මොකද මේක ගෙවන්න තිබ්බ මුළු වැටුප වුණාට එයාගේ පඩියෙන් කපා ගන්න ටික ඔක්කොම කපාගෙන ඉවර වෙලා තමයි එයාට ඉතුරු පඩිය තමයි සල්ලි වලින් ගෙවන්නේ. පැහැදිලිද? ඒ නිසා දල වැටුපේ මොනවා කරන්න ඕනද? එයාගේ පඩියෙන් කපන ටික කපලා ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන සේවකයාගේ EPS දායකත්වයේ 100ට අනිවාර්යෙන් පඩියෙන් කපන්න ඕනේ. පඩියෙන් කපලා ඉවරලා ඊට පස්සේ එනවනේ බැලන්ස් එකක්. අන්න ඒක තමයි අපි සුද්ධ වැටුප විදියට මෙන්න මේ විදියට එයාට සල්ලි වලින් ගෙවන්නේ. පැහැදිලිද? ඒතර ඔන්න ඔය සිනාරියෝ එක සම්බන්ධ කරලා අපිට සරල සමීකරණයක් හදාගන්න පුළුවන්. කොහොමද? දල වැටුප ඍණ EPS 100ට සමානයි සුද්ධ වැටුප කියලා. හරිද? දල වැටුප කියලා කියන්නේ ඇවිල්ලා අපි යාට සල්ලි වලින් ගෙවන්න තිබ්බ මුළු වැටුප. ඒතර අපි ඒ වුණාට ඒක සල්ලි වලින් ගෙවන්නේ නැහැ. ඊට කලින් මොනවා කරනවද? එයාගේ පඩියෙන් කපා ගන්න ටික කපා ගන්නවා. ඒතර පඩියෙන් කපන්නේ මොකද්ද? එයාගේ EPS දායකත්වයේ 100ට පඩියෙන් කැපුවට පස්සේ ඉතුරු බැලන්ස් සැලරි එක නැත්තම් ඉතුරු අර ඉතිරි වැටුප තමයි නැත්තම් ඒකට අපි කියන සුද්ධ වැටුප කියලා. ඒතර අන්න ඒක තමයි මොනවා කරන්නද? ආ සල්ලි වලින් එයාට ගෙවන්නේ. පැහැදිලිද? එහෙනම් ඒ අනුව තමයි ඔන්න සමීකරණය හදාගත්තේ. ඉතින් මේ ඔයගොල්ලෝ දැන් තමයි අධ්‍යයනය කරලා ඇති. ඒත් මේවා අමුතුවෙන් හිතන්න යන්න එපා. මට ආපවපෝ කියන්න තියෙන එච්චරයි. අමුතුවෙන් හිතන්න යන්න එපා. මේ සමීකරණය හදාගන්න වැඩි සරල දැනීමෙන් සරල සාමාන්‍ය දැනීමෙන් කරගන්න. right. ඊළඟට මොකද්ද කරන්නේ? මේ ප්‍රතිශතය ගෙනල්ලා සමීකරණයට ඇප්ලයි කරගන්න ඕනේ. ප්‍රතිශතය ඇප්ලයි කරගනිද්දි මොකද්ද අපි බලන්න ඕනේ? ප්‍රතිශතය පදනම් වන්නේ කුමන අගයක් මතද කියලා බලන්න. දැන් මෙතන නම් පැහැදිලිව කියලා තියෙනවා දල වැටුප මත තමයි ප්‍රතිශතය පදනම් වෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් දන්නවා EPS දායකත්ව කැල්කියුලේට් කරන්නේ දල වැටුප මත. පැහැදිලිද? එතකොට මෙන්න මේක මත තමයි EPS කැල්කියුලේට් කරලා තියෙන්නේ. එහෙනම් ඔයා දල වැටුප තමයි මොනවා කරන්නද මෙතන 100 කියලා ගන්නවා. ප්‍රතිශතයේ පදනම් වන අගය 100 කියලා දාගන්න. ඒ අනුව ඉතුරු අගයන් ටික ෆිල් කරගන්න. එහෙනම් EPS එක වෙන්න ඕනේ කීයද? 8යි. ඒ අනුව සුද්ධ වැටුප වෙන්න ඕනේ කීයද? 92යි. එතකොට සමීකරණය කම්ප්ලීට් නේ. 100න් 8ක් අඩු වුණාම 92 එනවා. පැහැදිලිද? ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? එක්සැමින දෙන වටිනාකම. මොකද්ද සුද්ධ වැටුප? ගෙනල්ලා මොනවා කරන්න ඕනද? ඊට පස්සේ දාගන්න ඕනේ. ඒතර සුද්ධ වැටුප දෙන හින්දා මම මේක සුද්ධ වැටුප පල්ලෙන් තමයි දාගන්නේ. කීයද? 460000යි කියලා. අන්න මම දාගත්තා සුද්ධ වැටුප පල්ලෙන්. ඊළඟ මොකද්ද කරන්න ඕනේ? අන්තිම ස්ටෙප් එක. ඔයා දන්නගේට සමාන වනාගෙන් බෙදන්න. දන්නගේට සමාන වනාගෙන් බෙදනවා කියලා කියන්නේ මොකද්ද? දන්නගේ වෙන්නේ සුද්ධ වැටුපනේ. එහෙනම් දන්නගේට සමාන වනාගේ වෙන්නේ 92. එහෙනම් බෙදනවා අපි 92කින්. ඔයාට හොයාගන්න ඕනගේට සමාන වනාගෙන් වැඩි කරන්න. දැන් මෙතන හොයාගන්න ඕනේ දල වැටුපනේ. එහෙනම් දල වැටුපට සමාන වනාගෙන් තමයි වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ කීයෙන්ද වැඩි කරන්න ඕනේ? 100න් වැඩි කරන්න ඕනේ. එතකොට ආදෙනවා දල වැටුප කීයද? ලක්ෂ 5යි කියලා. මෙතන දුවේ පුතේ ඔයගොල්ලන්ට බැරි වෙලාවක් EPS අගේ හොයාගන්න ඕන වුණා නම් සේවකගේ EPS දායකත්වය හොයාගන්න ඕන වුණා නම් එහෙනම් වා මෙන්න මෙතන වැඩි කරන්න ඕනේ නම් කීයෙන්ද? වැඩි කරන්න ඕනේ 8යි. අයි හොයාගන්න ඕන අගේට සමාන ඕනකින් තමයි වැඩි කරන්න ඕන. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය සිම්පල් ටෙක්නික් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔය අවශ්‍ය අගයන් ටික හොයාගෙන ගාන කම්ප්ලීට් කරගන්න. එතකොට ඔයාට එක්සෑම් එකේදී මේ ගණන් කියවනකොට යම් නිශ්චිත මේ වගේ වටිනාකමකුයි ප්‍රතිශතයකුයි ගානේ සඳහන් වෙලා තියෙනවා නම් ටක් දාලා මේ ටෙක්නික් එක ඔයාගේ ඔළුවට එන්න ඕන. පැහැදිලිද? ඒක ඇහි උරුවෙන් ගණන් හදලා පුළුවන් තරම් ඒක ප්‍රැක්ටිස් කරගන්න. හරිද? එතකොට ගණන් හදලා තමයි මේක අපිට ඔළුවට දාගන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇහි හුරුව තමයි තියෙන්න ඕනේ. එතකොට මොනියම්මෝ ගානක අපි දන්නේ මොන ගානේ මේක ඇප්ලයි වෙයිද කියලා. මූලික පොත් පාලන ගිණුම් ගානක, ඊට පස්සේ ශ්‍රම පිරිවැය කරන ගානක, ඊට පස්සේ ගත්තට පස්සේ අපි මුලින්ම කතා කළා අර පිරිවැය විකුණුම් මිල සම්බන්ධ වෙන ගානක. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඕනම අවස්ථාවක එන්න පුළුවන්. දැන් ගිණුම් කරන සමීකරණ ගානක ආශ්‍රයෙන් තමයි මම මේක සාකච්ඡා කළේ. එතකොට මොනියම් හෝ ගානක මේ වගේ අවස්ථාවන් යෙදিলা තියෙන්න පුළුවන්. යම් නිශ්චිත වටිනාකමක් දීලා ප්‍රතිශතයක් දීලා ඔයාට මේ තවත් අගයක් හොයාගන්න වෙන අවස්ථා. ඒතර මේ මොනියම් හෝ අවස්ථාවක ආපු ගාන ටක් ගාලා මෙන්න මේ ටෙක්නික් එක ඔයාලට මතක් වුණා නම් ටක් ගාලා රෆ් ෂීට් එකක් අරගෙන මෙන්න මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරලා ඔයාට අවශ්‍ය වෙන අගේ හොයාගන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් දුවේ පුතේ අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.